Happy Mother's Day ඔයාලා හැමෝටම. ඉතින් අද වගේ දවසක අපි දන්නවා බොහෝ රටවල් වල මව්වරුන්ගේ දිනය සමරන්න වූ දවසක් කියලා. හැබැයි ඒකට එක දවසක්ම තිබුණට අපිට පුළුවන් වෙන්න ඕනි අපේ අම්මලව හැමදාම සමරන්න. මොකද අපි දන්නවා අම්මා කෙනෙක් කියන්නේ ඊටාම වටිනා කෙනෙක්. අම්මා කෙනෙක් තුලින් තමයි මේ ලෝකයක්ම බිහි වෙන්නේ. ඒ අම්මව සිහි කරන්න අපිට එක දවසක් විතරක් මදි. හැම දවසකම අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ අම්මව සිහි කරන්න. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක කතා කරන්න මේ අම්මගේ තුරුල ගැන. අම්මා කෙනෙක්ගේ තුරුල තරම් වටින තවත් තුරුලක් නැහැ කියලා. අපි දන්නවා කොහොමද කිසා ගෞතමිය යාගේ එකම දරුවව මැරිලත් එයාව කරේ තියාගෙන මුළු ගම වටේම ඇවිද්දලු එයාට බෙහෙත් හොයන්න. හැබැයි ඒ අම්මගේ ආදරය තමන්ගේ පුතාව කරේ තියාගෙන ගම වටේ ඇවිදින්න තරම් ඒ අම්මගේ හිතට ශක්තියක් ආවේ ඒ අම්මගේ ආදරය. ඒ වගේම තමයි සිදු බයිබලයේ තුලත් ඉන්නවා ඒ වගේ කාන්තාව. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ ඒ මවකගේ තුරුල ඒ මවකගේ සෙනෙහස ගැන මවකගේ ආදරය ගැන කියලා තියෙනවා. මවෙක් තම දරුවාව සනසන්නාසේ මම නුඹලව සනසනවා කියලා. ඉතින් ඒ වගේ ලොකු ආදරයක් තමයි අම්මගේ ආදරය. කවදාවත් අම්මගේ ආදරය සුළු කරන්න හොඳ නැහැ. ඔබ දන්නවද? ජේසු කුරුසේ මැරෙනකොට පවා එයාගේ අම්මා ගැන සිහි කළා. නමුත් අද අපේ දරුවෝ සමහරලාට අම්මලා ගැන සිහි කරන්න වෙලාවක් නැතුව යනවා. අම්මගේ ආදරය කවදාවත් සුළු කරන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලනවා. මේ මව්වරුන්ගේ දිනය දවසේ ඔබට පුළුවන් නම් ඔබේ අම්මවට කතා කරන්න, අම්මා කැමති කෑමක් අරන් දෙන්න, අම්මා කැමති ඇඳුමක් අරන් දෙන්න, අම්මා කැමති තැනකට එක්කගෙන යන්න. ඒක තමයි වටිනාම දේ. ඉතින් ඕනම දරුවෙක් ඔබ දන්නවා පුංචි දරුවෙක් අඬනකොට ඒ දරුවා සැනසෙනවා. ඒ දරුවා නැලවෙනවා අම්මගේ තොරුලට ආපු ගමන්. ඒ දරුවා දන්නවා මගේ සැනසීම, මගේ ආරක්ෂාව, මගේ රැකවරණය තියෙන්නේ මෙතන කියලා. ඉතින් අපිට කුඩා කාලේ හැම දැනුණාට අපි ලොකු වෙනකොට අපිට ඒක දැනෙන්නේ නැතුව යනවා. මොකද අපි ශක්තිමත් කියලා අපිට හිතෙනකොට. නමුත් මගේ පුතේ දුවේ, මගේ සහෝදරියේ සහෝදරයා, ඔබේ අම්මට ඒක දැනෙන්නේ තාමත් ඔබ පුංචි ළමෙක් කියලා. ඔබ කොච්චර විශාල වුණත්, ඔබ කොච්චර ලොකු වුණත් ඔබේ අම්මට තාම ඔබ එදා උකුලේ නැලෙව්වා වූ ඔබගේ පුංචි පුතා, ඒ පුංචි පුතාම තමයි අම්මට. ඉතින් හැම දරුවෙක්ගේම මං ඉල්ලනවා ඔබේ අම්මා ජීවත් වෙනවා නම් ඒ අම්මට ආදරය කරන්න. ඒ අම්මා ඔබට ආදරය කළා වගේ ඒ අම්මට ආදරේ දැනෙන්න සලස්වන්න. ඒ අම්මට කෝල් එකක් අරන් බලන්න. ඒ අම්මට ඔබට පුළුවන් දෙයක් අරගෙන දෙන්න. ඒ අම්මාත් එක්ක නිතර කලින් පොඩි කාලේ හිටියා වගේ ආදරෙන් ඉන්න. ඒක තමයි ඔබ කරන්නා වූ එකම දේ. නමුත් අද බොහෝ දරුවෝ විවාහ වුණාට පස්සේ තමන්ගේ අම්මව අමතක වෙලා යනවා. තමුන්ගේ අම්මත් එක්ක ගත කරපු කාලය වුන්ට මතක නැති වෙනවා. ඒ නිසා මේ මව්වරුන්ගේ දිනය දවසේ මම ඉල්ලනවා ඔබේ අම්මා හරි හෝ වැරදි හෝ, ඔබේ අම්මා කොයිතරම් ඔබට අසාධාරණකම් කළා හෝ ඔබේ අම්මට ආදරය කරන්න. අම්මා ළඟට යන්න, ගිහිල්ලා කියන්න අම්මේ මම ඔයාට ආදරේ. ඔයා මට ආදරය කළ නිසා තමයි ඔයා නොකා නොබී රෑ නිදි මරාගෙන කෑම ටිකේ හොඳම ටික ඔයා මට දුන්න නිසා තමයි අද මම මේ වගේ විශාල වෙලා, මේ වගේ ලොකු වෙලා ඉන්නේ. අම්මා කෙනෙක් කවදාවත් තමුන්ගේ දරුවට දෙන්නේ නැතුව කෑම ටිකක් කන්නේ. ගෙදර හොඳම කොටස ඒ අම්මයි දරුවන්ට දෙනවා. අම්මා කන්නේ අයින් කරන්න බැරි කොටස, විසි කරන්න බැරි කොටස ගොඩක් වෙලාවට. සමහර 100ට එකක් දෙකක් ඇති අම්මලා
තමන් ගැන පමණක් හිතන. හැබැයි 99%ක්ම අම්මලා තමන්ගේ පවුල ගැන, තමුන්ගේ දරුවෝ ගැන, තමන්ගේ ජීවිතයට වැඩිය හිතන අය තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබත් අම්මා කෙනෙක් ඉන්න කෙනෙක් නම් ඔබේ අම්මට කතා කරන්න. ඔබේ අම්මව සතුටු කරන්න. ඒක තමයි ඔබට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ වගේම තමයි ඔබේ අම්මා අකමැති දේවල් නොකර ඉන්න. ඒක ඔබට ආශිර්වාදයක්. ඔබ ඇයව ආදරයෙන් රැකබලා ගන්න. මන්ද ඒ ඔබට ආශිර්වාදයක්. ඉතින් ඔබ සැමට සුබම සුබ මවරුන්ගේ දිනයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.